Hello, welcome to Turosi Life YouTube channel එකට ඉතින් සාදරයෙන් හැමෝම පිළිගන්නවා. ඉතින් මම අද හිතුවා ඔයාලා ගොඩක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම මෙහෙට ආවේ කොහොමද කියලා. ඉතින් වැඩි විස්තරත් එක්ක ඉතින් ඔයාලට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා 2013 ඉඳලා ඉතින් අපි රටේ ඉන්න ගොඩක් උපරිම try කරා. ඉතින් හැම පැත්තෙම මොනවාද අපිට තියෙන option කියලා ඉතින් අපි හැමතිස්සෙම බලමින් හිටියේ. මොකද අපි 2013 නිව්සීලන්ත යන්න ගිහිල්ලා ගොඩක් සල්ලි නැති නාස්ති කරගත්තා. ඉතින් ඒ වෙලාවේ නම් අපේ බලාපොරොත්තු ඔක්කොම නැති වුණා. ඉතින් ඇත්තටම කිව්වොත් ඒ ගැන ගොඩක් කලකිරීමකින් තමයි ඉතින් ඒ දවස්වල හිටියේ. අපි පෝලන්ඩ් යන්නත් ගිහිල්ලා ගොඩක් සල්ලි නැති නාස්ති කරගෙන ලේඩි කෙනෙක් අපෙන් සල්ලි අරගෙන අපි පෝලන්ඩ් යනවා කියන අන්තිමට ඒ සල්ලිත් අපතේ ගියා අපිට ගොඩක්. ඒ වගේම නිව්සීලන්ත යන්න ගිහලා එතන සල්ලි ගොඩක් අපතේ ගියා. ඊපස්සේ අවුරුදු 10 ඇතුළත අපි හිතුවා මේක අතහැරලා දානවා කියලා. ඊට පස්සේ රටේ තියෙන ආර්ථිකයත් එක්ක අපි හිතුවා නෑ කොහොම හරි අපි වෙන රටකට යන්න ඕනි කියන එක අපි ඔලුවට අරගෙන කොහොම හරි දෙයට මහන්සිලා ඉතින් වැඩ කරා. 482 කියන වීසා කැටගරි එක තමයි අපිට එන්න පුළුවන් එකම ඔප්ෂන් එක කියලා අපි දැනගෙන හිටියා මේ රටට. ඉතින් 482 කියන වීසා කැටගරි එක කියන්නේ මෙහි ස්පොන්සර් කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ රස්සාවෙන් ඔයාට හොඳටම එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් ඒ වගේම ඔයාට අධ්‍යාපන සුසුසුකම් හොඳටම තියෙනවා නම් ඔයාට මේ වගේ රටකට එන්න පුළුවන්. ඉතින් ඒකට තමයි ස්කිල් මයිග්‍රේෂන් කියලා කියන්නේ. මොකද දැන් ඔයා රස්සාවක් කරනවා කියලා ලංකාවේ ඉතින් ඒ රස්සාවෙන් ඔයාට උපරිම අධ්‍යාපන සුදුසුකම් සහ එක්ස්පීරියන්ස් එක හදාගත්තොත් අපිට වෙන රටකට යන්න පුළුවන් කියන එක. ඉතින් අපි ඒ දවස්වල හිතුවා ඉතින් අපි අනිවාර්යයෙන්ම කවදාද රටකට යනවා නම් ඉගෙන ගන්න නම් යන්නේ නැහැ. කොහොම හරි ජොබ් එකකට තමයි ඉතින් අනිවාර්යයෙන්ම යනවා නම් යන්න ඕනි කියලා ඉතින් අපේ හිතේ ඒක තිබ්බ දෙයක්. අපි ඒකට වැඩ කරා. ඉතින් මගේ හස්බන්ඩ් එයා ඩුබයි වල ඉඳලා අවුරුදු 2ක එක්ස්පීරියන්ස් එක හදාගෙන එයා ලංකාවට ඇවිල්ලා ඉක්සිලන් හොටෙල් ස්කූල් එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක ෆලෝ කරලා ඊට පස්සේ ඉතින් එයා හොටෙල් වල වර්ක් කරලා ඒවයි එක්ස්පීරියන්ස් එක හදාගෙන මහන්සියලා ඉතින් අපි කොහොම හරි අපේ ඕස්ට්‍රේලියාවේ සිහිනය සැබෑ කරගත්ත අවුරුදු 10කට පස්සේ. ඒ කියන්නේ 2013 ඉඳලා අපි උපරිම try කරලා 2023 තමයි අපිට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් උනේ. තව කෙනෙක්ට වැඩිය ඔයා ගොඩක් සුදුසුකම් දරන්න ඕනේ ඒ වීසා කැටගරි එකට එන්න. ඉතින් ඔහොම තමයි ඉතින් අපි 482 කියන වීසා එකට ආවේ. ඒ වගේම මට ගොඩක් එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් ඔයාගේ සුදුසුකම් රජයට පෙන්නුවාට පස්සේ ඔයාට 482 වීසා එක යටතේ ඔයාලට මෙහෙ රටට එන්න පුළුවන්. ඉතින් ඒක ලොකු ප්‍රොසෙස් එකක්. හොඳ ඒජන්ට් කෙනෙක් හොයාගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් බොරු කරන ඒජන්ට්ලා ගොඩක් ඉන්නවා. ඉතින් හරි පරිස්සමෙන් ගොඩක් අය සල්ලි අරගෙන ඊට පස්සේ ආයේ කිසිම කෙනෙක් කෙයා කරන්නේ නැහැ එක්කෙනාගේ සිටුේෂන් එක. ඉතින් ඒ කට්ටියට ඕන සල්ලි විතරයි. ඉතින් එහෙම කට්ටියව නම් හොයාගන්න එපා. අපිත් ආවේ ඒජන්සි එකකින් මම ඔස්කනෙට් කියලා ඒජන්සි එකකින් තමයි මායි හස්බන්ඩ්ගේ අපි දෙන්නම මේ රටට ආවේ. ඉතින් ඔයාලා පුළුවන් නම් කන්ටැක්ට් කරලා බලන්න Facebook එකේ තියෙන ඔස්කනෙට් කියලා. ඉතින් කන්ටැක්ට් කරලා බලන්න. එයාලව කතා කරගන්න පුළුවන්ද කියලා. ඔයාලගේ ඔකියුපේෂන් එකට නම් ඔයාලා අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඔයාලට අවුරුදු 3 4 5ක් 6ක් ඒක කියන්න බෑ. ඉතින් කාලේ කොච්චරක්ද කියලා. ඉතින් ඒ කාලය ඇතුළත ඔයාලට ගොඩක් දුක් විඳින්න වෙනවා. ලොකු කට්ටක් ගන්න වෙනවා. ඉතින් කොහොම හරි මයින්ඩ් එක හදාගෙන එන්න ඕනේ. ඉතින් මෙතන ඇවිල්ලා යන්න ඕනේ කියන එක කියන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයා මේ හැම දුකක්ම විඳගෙන ඉතින් ජීවිතේ සාර්ථක කරගන්න උපරිම උත්සාහ කරන්න ඕනේ. දැන් ගොඩක් දුරට ගන්නවා මේ වගේ රටවල් වලට කාර්මික අංශයෙන් ඉන්න කට්ටියට ගොඩක් හොඳ තැනක් තියෙනවා. ඉතින් හිතන්නකෝ වැල්ඩින් කරන කෙනෙක් නම් මෝටර් මැකැනික් කරන කෙනෙක්ට නම් ඒ වගේම සහ ඔටෝමොබයිල් පේන්ටර්ස්ලාට එහෙම හොඳ තැනක් තියෙනවා. ඔයාට 482 වීසා එක යටතේ අනිවාර්යයෙන් එන්න පුළුවන්. දැන් මේ ඉඳලා වගේ දුවට පුතාට පුළුවන් නම් කාර්මික අංශයෙන් කෝස් එකක් ෆලෝ කරලා ඔය ජර්මන් ටෙක් වගේම වැල්ඩින් වගේ කෝස් එකක් ෆලෝ කරලා NVQ level 3ට වඩා වැඩි වෙන්න ඕනේ කෝස් එක. ඉතින් මේ වගේ කෝස් එකක් ෆලෝ කරාට පස්සේ දැන් මේ ඉඳලා යාලා මහන්සිලා වැඩ කරොත් ඒ වගේම එක්ස්පීරියන්ස් එක හදාගත්තොත් එimhe අනිවාර්යයෙන්ම දුවට පුතාට ඕස්ට්‍රේලියාවේ සිහිනේ කියන එක අනිවාර්යයෙන්ම සඵල කරගන්න පුළුවන් දෙයක්. අක්කේ අහනවා අක්කේ කොහොමද මෙහෙ ඇවිල්ලා රස්සාවල් හොයාගන්න පුළුවන්ද? ඉතින් මට තෑනේ මට තාම මාස 6ක් ගියා, මට මාස 5ක් ගියා, තාම නෑනේ අක්කේ කිය අහනවා. මමත් ආපු මුල් කාලේ මට ජොබ් තිබ්බේ නෑ. DoorDash ඒ වගේම Uber. ඉතින් එහෙම කරලා තමයි මම යම්කිසි මුදලක් හම්බ කරගත්තේ. ඉතින් ටික කාලයක් මම ඒක කරලා ඊට පස්සේ මෙහි තියෙන කමියුනිටිස් ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් කට්ටිය කරන කමියුනිටිස් තියෙන ගොඩ ඒවට ඔයාලා ජොයින් වෙලා හිටියොත් ඒ මාර්ගිනුත් ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද මම දැනට කරන ක්ලීනින් දෙකම මට එහෙම හොයාගත්ත ජොබ් දෙකක් තමයි. ඉතින් මම
දැනට කරගෙන යන්නේ. ඉතින් ඕස්ට්‍රේලියන් කට්ටියගේ තියෙන එක කමියුනිටිස් ඉතින් අපේ තියෙන ස්මයිල් කියලා එකක් ඉතින් මම ඒකට හැම බ්‍රාස්පතින්දා ඉස්සර ජොයින් වෙනවා. ඒ ජොයින් වුණාම ඉතින් ඒකේ ලේඩිස්ලා ඉන්නවා. ඒ කට්ටිය සමහරක් කට්ටිය ක්ලීනින් කම්පැනි ඕනර්ස්ලා එහෙම ඉන්නවනේ. ඉතින් එහෙම හම්බෙච්ච ජොබ් දෙකක් තමයි මම අදටත් කන්ටිනියු කරගෙන යන්නේ. ඉතින් නංගිලා මොල්ලට මට කියන්න තියෙන්නේ ඔයාලට පුළුවන් නම් චර්ච් එකට යන්න යාලගේ චර්ච් එකට ගිහිල්ලා පොඩ්ඩක් කට්ටියත් එක්ක කමියුනිකේට් කරගෙන ඉන්න. ඊට පස්සේ ඉතින් ටික කාලයක් ගියාම එයාලට ජොබ් ඔපචුනිටිස් ආවම ඔයාලට අනිවාර්යයෙන්ම එයාලා කන්ටැක්ට් කරනවා. ඒක ඉතින් මම අත්දැකීමෙන් ලැබපු දෙයක්. ගොඩක් අය දන්නේ නැහැ මෙහි ගොඩක් කමියුනිටි තියෙනවා කියලා. ඉතින් ඒවත් සර්ච් කරලා පොඩ්ඩක් ඒ ගැනත් අවධානයෙන් ඉන්න. අනිවාර්යයෙන්ම මේ වගේ දෙයකට ජොයින් වුණොත් ජොබ් ඔපචුනිටි එකක් ලැබෙන්න පුළුවන්. ඉතින් මෙහෙට ඉන්න කට්ටිය හිතන්න එපා මෙහි රස්සාවල් නැහැ, මෙහි අමාරුයි ජීවත් වෙන්න. ඉතින් ඇත්තටම කිව්වොත් අමාරුයි තමයි. ඉතින් අමාරු නැති දෙයක් නැහැ. හැබැයි ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ අමාරු කාලේ පහු කරොත් එimhe ඔයාලගේ ජීවිතේ හොඳ කාලයකට ඉස්සරහට ඔයාලා අනිවාර්යයෙන්ම ඩිසර්ව් කරනවා ඔයාලගේ ලයිෆ් එකේ. මොම කියන කතා අහගෙන ඉන්න එපා. ඔයා තීරණය කරන ඔයා රටකට එනවද නැද්ද කියන එක සහ ඔයා ඒ තීරණය ගත්තට පස්සේ ඒකට එන හැම බාධකවලටම ඔයා තමයි ඉතින් තනියම මුහුණ දෙන්න ඕනේ කියන එක ඔළුවේ හොඳට තියාගෙන ඉතින් මේ වගේ රටකට එන්න. ඔයාලගේ ජීවිතේ ඔයාලට පුළුවන් සක්සස්ෆුල් කරගන්න. මොකද ගොඩක් අය ඔයාලා දන්නේ නැතු වුණාට පෝලිං වල ඉන්න මේ වගේ රටවල් වලට එන්න. ඉතින් මේ වගේ රටකට වට එන්න පුළුවන් නම් ඔයාලට ලැබිච්ච ඔපචුනිටි එකකින් හොඳට ප්‍රයෝජන ගන්න. ඔයාලට අරක නැහැ මේක නැහැ කියලා හිතන්න එපා. මම ඉස්සර පයින් ගියපු කාලෙත් තියෙනවා ගොඩක් ක්ලීනින් වලට රෑ 10ට 11ට ගෙදරට එන්න. ඉතින් එහෙම කාලයක් තිබ්බ මටත්. ගොඩක් අයට ඇප්ලයි කරන්න පුළුවන් ඕස්ට්‍රේලියාවට එන්න නම්. ඉතින් seek.lk සහ LinkedIn එකේ ඉතින් ඔයාලා ඒවට ඇප්ලයි කරාට පස්සේ ඔයා මොනවා ඇප්ලයි කරන්නත් ඔයාගේ සුදුසුකම් අනිවාර්යයෙන්ම දාගෙන තමයි ඉතින් ඒවට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඔයා ඒවට ඇප්ලයි කරාම ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් ඔපචුනිටි එකක් එන්න පුළුවන්. ඒක එකකට දෙකකට නෙමෙයි පුළුවන් නම් 10කට 15කට විතර ඇප්ලයි කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ඒකෙන් ජොබ් ඔපචුනිටි එකක් එන්න පුළුවන්. වගේ පොඩ්ඩක් හොඳට කල්පනා කරලා රිසර්ච් කරන්න කොහොමද මේ රටට එන්න පුළුවන් තව ක්‍රම තියෙන්න මොනවද කියලා. ඉතින් මම ආවේ 482 වීසා එක යටතේ. ඉතින් 482 එක ගැන තමයි මම අද පොඩ්ඩක් ඔය කතා කරේ. මම ගොඩක් මේ ගැන සම්බන්ධයෙන් විස්තර දන්නේ නැහැ. ඉතින් ඔයාලට රිසර්ච් එකක් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම එන්න වාසනාව ලැබේවා කියලා ඉතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින්